Hai. ඉතින් iPhone ලැප්ටොප් ගන්නවා අලුත් වීඩියෝ එකකින් දෙලයිට් එක. ඉතින් අද වීඩියෝ එක වෙන්නේ අපේ නෝඩිලා අලුතෙන්ම දාපු බඩ වෙලා කියන වීඩියෝ එක රියැක්ට් කරන එක. ඉතින් මේක දාලා පැය දෙකක් විතර දැන් මම හිතුවා මේක රියැක්ට් වීඩියෝ එකක් කියනවා හොඳයි කියලා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝත් එක දිගට බලන්න ලින්ක් එක මම අතරම ඒ වගේම channel එක subscribe කරන්න ඒ වගේම වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි නම් යාළුවෝ බලලා share කරන්න අමතක කරන්න එපා කියන ගමන් මම වීඩියෝ එක පටන් ගන්නවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. Yana mata satu pala, pemeka lagi. අයියෝ මහත්තයා අපේ පවුලේ නම්බු ඉවරයි නේ. මොකේනෝනේ ප්‍රශ්නේ? බලන්නකෝ අපේ දුවට මාස දෙකකින් අසනීප උනේ නේනේ. ඉතින් යකෝ අසනීපයක් උන්නේ නැහැ කියලා මාස දෙකකින් මැරෙන්න හදන්නේ. යකෝ මගේ දුවනේ. මටත් එහෙම බහින රෝගයක් නැහැ. ඒකෙදත් ඒකම තමයි අසනීප වෙන්නේ. එහෙම අසනීපයක් ගැන නෙමෙයි බూరు මිනිහෝ මං කියන්නේ. එහෙනම් මොන අසනීපයක් ගැනද තෝ කියන්නේ? අර මාසෙකට සැරයක් ගෑනුන්ට විතරක් හැදෙන ලෙඩේ මිනිහෝ. හරි ඉතින් මං ඉතින් මුකුත් බලන්නේ නැතුව චෙක් කරලා බැලුවානේ මේකි බඩ වෙලානේ. අද්දේ තෝමද වගේ වැඩ පොරුවරේ පරණෑ ගගා හිටියේ ඊයේ රැත් කිව්වා. දැන් මං ආයි තාත්තා කෙනෙක්. මම නෙමෙයි බూరు අපේ දුව. මාමේ මට සමාව වෙන්න මාමේ නොදැනුවත් කමට පෙරදා ඇයිට පෙම් කරපු හින්දා කොතැනක හරි මට වර්ධින් නැති මාමේ මට සමාව වෙන්න මං කවදාවත් හිතමු නැති දෙයක් මේ උනේ දැන් මොනා කරන්නද පොඩියට කසාදයක් බෙදලා පොඩි ප්ලාස්ටික් මුතු දෙකක් දාලා පොඩි වෙඩිමක් ගමු මාමේ තමුස මාව කසාද බදින්න තමුස නෙමෙයි නෝයි තාත්තා. බලන්න මාමේ කියන කතාව ඇයි බබා ඔයා ඔහොම කියන්නේ ඔය බඩේ ඉන්න දරුවා මගේ ඔයාට මතක නැද්ද අපි දෙන්න අද්ද ගල්ලන් කොච්චර දුර ගියාද පාර්ටියේ කොච්චර වෙලා ඉඳියද බලන්න මාමේ කියන කතා ෆෝන් එකකින් කොච්චර උම්පදුන්නද ඒකෙන් අදහස් වෙන්නේ ඔය බඩේ ඉන්න දරුවා මගේ අතින් ඇල්ලුවා කියලා ළමයි හම් වෙනවද බూరు? තමුස නෙමෙයි තාත්තා. එහෙනම් කවුද දුවේ උඹේ ඔය බඩේ ඉන්න දරුවගේ තාත්තා? දන්නේ නැහැ තාත්තේ. මාමේ සක්කාය අම්පල ජේසුමල බුදුන් බල්ලා මම තමයි තාත්තා දැන් ඉතින් මොනවා කරන්නද මෙලිකේ? අපේ කීගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා අපිට හොයාගන්න බෑනේ. ඒකවත් දන්නේ. දැන් කරන්න තියෙන හොඳම දේ මගේ අන්තිම තියෙනනේ. මගේ දුව මම. ගෙදර කවුද? ගෙදර කවුද? අවුරුත් නැත්තේ? බලපන්කෝ අච්චර සුබවාදී වෙලාවක ඇවිල්ලා කෑවනේ තෝ. ගෙදර කවුත් නැහැ. තෝ ඵලයක්. අනේ කරදරයක් වුණා නම් සමාවෙන්න මහත්තයා. මං ආයේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න. මොකද මාත්‍ය කාරණා? නෑ මාමේ මේ ගමේ කට කතාවක් යනවා. මාමගේ දුවගේ බඩේ ඉන්න දරුවට වග කියන්න ඕනේ මම කියලා. මම වගකීමෙන් මාමේ කියන්නේ. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. යකෝ මගේ සුදු අම්මියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කවුද යකෝ ගම හැමතැනම කිව්වේ? ඉතින් එක එකා ගිහිල්ලා ගම හැමතැන කියන්න ඕනේ නෑ. මේෝ දුවේ පාන්දර මෙතනට ඇවිල්ලා දෙවියන්තුනේ ගමට වැහෙන්නේ. මන් දැනගත්තේ පස්සේ. හරි ඒ කතාව වලින් වැඩක් නෑ. මම කියන්න ආවේ මෙච්චරයි. මම මේ දරුවට මගේ කිසිම සම්බන්ධයක් නෑ. අඩෝ පිම්බා මාමේ අර වෙලාව මිස්තුරු වචනේ ටක් ගාලා කිව්වනේ. හරි. මහත්යට සම්බන්ධයක් නැත්තම් අපේ දරුවගේ බබාට ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ කල්පනා කරේ මට මේව කොහේ හරි දැකලා පුරුදු හුරුපත්තියක් තියෙනවා. නෑ මම නම් දැකලා නෑ. මාව දැකලා පුරුදු ඇති. මේ මහත්තයා අපේ දුවගේ කැම්පස් එකේ නේද? නෑ මං කැම්පස් නෙමෙයි. එහෙනම් අපේ කෙල්ලගේ ඉස්කෝලේ. නෑ ඉස්කෝලෙත් නෙමෙයි. එහෙනම් කවුදයි තවුසේ? තවුසේ ඉස්කෝලෙත් නෙමෙයි කැම්පස් එකෙත් නෙමෙයි. මෝ දැකලා පුරුදු. තවුසේ කවුද? හරියෝ ඉතින් දැකලා පුරුදු ඇති. මමනේ මේ පැත්තේ ලයිට් බිල්ලිය. බදින්න මාමේ. පුතේ උඹේ කියලා උඹට ෂුවර් නේද පුතේ? මමත් හිතනවා මගේ මේ දරුවගේ බඩේ ඉන්න ළමයා උඹේ කියලා.
ඔව් මාමේ ඒ බඩේ ඉන්න දරුවා වෙන කාගේවත් නෙමෙයි මගේ. අනේ මෙයාගේ නෙමෙයි අනේ. ආන්ටි තෝ ඉඳ තමයි හැමදේම. ඒකේ නේ මගේ අත්තිව නියනේ. මගේ දුව. බලින්නේ. මෙන්න. කවුද යකෝ ඌ කියන්නේ? කී අම්මද? මගේ ඉස්සරහලා ඌ කියන එක කවුද ඔබ? ඒ මගේ එක්සනේ. ඇයි මතකේ නැද්ද? දැන් අවුරුදු දෙකකට කලින් නිකමෙට්ට දුව දෙන්න බෑ කියලා ඔයා මට ගහලා පැන්නුවේ. උපද? ඇයි ආයේ? තවුසේ දුව මලක් වගේ නේද බලාගත්තා කිව්වේ? ඔව් යකෝ. ඇයි උඹ? මලට ගොඩක් කිව්න් අත ගාලා ගිහිල්ලා ගේනේ. මල නටුවෙන් කඩාගත්ත එක හොයාගන්න බැරුණාද? කමක් නෑ යකෝ. මම මල සල්ලි දීලා ගත්තා. ඉස්සර අම්මන්ඩි පස්සෙන්මයිනේ මටවත් නිදාගන්න තිබ්බද ඔයි කිව්වේ නම් කොහමද දුවව කාලා කන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඔය කරගෙන තියෙන්නේ දුව. උඹ දන්නවද එදා ඉඳන් නැන්දම පස්සෙන් ගියයි කියලා? ඇයි? යකෝ අම්මා උනත් දන්නවා දුව සතා කියලා. Aisa Dorerba Mulia Osama Bin Laden lagi nih, Pak. Habibi. අදලා මුට අම්බානේ කන්න වෙයි දන්නේ බං. ඒක නෂුර් නේ. හරි. වැඩි කතාව ඕනේ. අපි කෙලින්ම කතාවට බයි. කෙලින්ම කිව්වොත් ඔයාගේ දුවගේ බඩේ ඉන්න දරුවා මගේ. හැබැයි මට යාව බඳින්න බෑ. අඩෝ උඹට පිම්බක්. එහෙනම් මාමි මම බදින්න. දැන් නම් කයි වගේ පුතේ. හැබැයි මේ දරුවා මගේ හින්දා මේ දරුවව අවුරුදු 18ක් වෙනකම් මම හොඳට බලා ගන්නවා. ඒ කිව්වේ මේ දරුවා පිරිමි දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා එකයි ෆැක්ටරි එකයි දරුවට අවුරුදු 18ක් වෙනකම් ලක්ෂ 10 ගානේ අවුරුද්දට මේ ළමයා වෙනුවෙන් මන් දෙනවා. අහුවෙන්න එපා මාමේ. ඕවා කළු සල්ලි වෙන්න පුළුවන් ඈ. එහෙම නැතුව මේ ළමයා ගෑනු දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා 2යි ෆැක්ටරිස් 2යි අවුරුද්දට ලක්ෂ 10 ගානේ අවුරුදු 18ක් දෙනවා. මේ හැම දේපලක්ම තියෙන්නේ දුබායි වල. මේ හදිස්සියත් නිව් නම්බරුත් එහෙම ඔයා IMK good question. මෙහෙමයි. ගෑනු නිවුන් දරුවා හම්බුනොත් ගෑල් ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. පිරිමි නිවුන් දරුවා හම්බුනොත් පිරිමි ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. බලපන් බං. මම අපිට දෙන්න රුපියල් 35යි. ඒකනේ බං. මූ ගාඩ් කරන්න මේව වටින්නේ. මරලා. මට නම් පේන්නේ ජුවා දැන් කන සීනියක් බන් තියෙන්නේ. ඒකත් මම මොකද මං කරන්නේ? පිටෝම. හැබැයි හදිස්සියේ හරි මේ දරුවා ගබ්සාවීමක් වුණොත් හරි බඩේ ඉදි දරුවා නැති වුණොත් හරි මම හිතනවා මම ඔයාලට කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ කියලා. හැබැයි
මගේ අතින් මේ වෙච්ච දෙයට මොකක් හරිම ඉල්ලීමක් ඔයාලගේ තියෙනවා නම් ඒක දැම්ම කියන්න. ගහමු මාමේ ගහමු. අනේ දූලගේ තාත්තේ. අනේ අප්පච්චි. මගේ දුවගේ බඩේ ඉන්න දරුවට මොකක් හරි දෙයක් වෙලා මොකක් හරි ඒ දුවකින් ළමයා නැති වුණත් ගහමු මාමේ මූට දැන් ගහමු. උඹයි try කරපන්. මාමේ what the fuck. Habibi, salamu alaikum. Maru bangun dia. Sali. Orang gahan orang plan. Yeah, boy. Dia tahu. Hari. Ini. Mak video nak tu nak. ආදාගන්න ඇති බල කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ආයෙත් මතක් කරනවා channel එක subscribe කරන්න කරන්න. ඒ වගේම like එකක් දාන්න කරන්න එපා. ඉතින් තවත් මේ පොසුකේ වීඩියෝ එකක් හම්බෙමු. එතකොට මං ගිහින් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Bye bye. Tata. Goodbye.